අද අපි යනවා එයාගේ ෆේවරිට් ප්ලේස් එකට. ඒ තමයි කොහෙද? ඩිස්නිලෑන්ඩ්. Hello guys. තුන්වෙනි දවසේ පැරිසියේ අද අපි යනවා එයාගේ ෆේවරිට් ප්ලේස් එකට. ඒ තමයි කොහෙද? ඩිස්නිලෑන්ඩ්. දැන් අපි මෙතනින් අපි ඊට උඩරින් M8 එකේ ඇවිල්ලා බහැලා දැන් අපි M6 එකට ගිහිල්ලා M6 එකෙන් කියන්නේ නේෂන් කියන ස්ටේෂන් එකකින් යන්න ඕනේ. තව ස්ටේෂන් එකට එතනින් ගන්න ඕනේ. ඊට පස්සේ ට්‍රේන් එක ඒක කෙලින්ම ඩිස්නිලෑන්ඩ් එකට යන්න තියෙන්නේ. අපි නන්ද යනවා. අපි කලින්ම ටිකට් බුක් කරවින්දා මං හිතන්නේ ලොකු පොලිමක් තියෙයි කියලා. බලමු ගිහිල්ලා කොහොමද වෙන්නේ කියලා. එහෙනම් අපි ඩිස්නිලෑන්ඩ් එකේ හම්බෙමු. බයි. ඔයගොල්ලෝ මේ ස්ක්‍රීන් එකේ තියෙන ස්ටේෂන් එකට ආවම ඔයගොල්ලන්ට ලේසියෙන්ම හොයාගන්න පුළුවන් කොහොමද යන්න කියලා ඩිස්නිලෑන්ඩ් එකට. ඒගොල්ලෝ ඒක මේ ස්ක්‍රීන් එකේ දාලා තියෙනවා ඩිස්නි සලකුණක් එක්ක. ඒකින්ද ඔයගොල්ලෝ හරිම ලේසි. මෙන්න මේන කෝච්චිය තමයි අපිට ඩිස්නිලෑන්ඩ් එකට යන්න තියෙන්නේ. මේ කෝච්චිය කෙලින්ම ගිහලා නවත්තන්නේ ඩිස්නිලෑන්ඩ් එක ඇතුලේ. යාළුවනේ අපි ආවා ඩිස්නිලෑන්ඩ්. Okay guys, අපි finally ආවා ඩිස්නිලෑන්ඩ් එකට. මෙයාගේ එක සීනයක් සැවෑ වුණා. ටිකක් පරක් වුණා වෙන්න. අපි දැන් බැලුවේ ඩිස්නි කැරක්ටර්ස්ලාගේ මොන හරි ගන්න. මොනවා ගන්නෙ? අහන්න කීයද කියලා ඉස්සෙල්ලා. 25යි. අපි මේ QR ස්කෑන් කරන දේ අපි කලින්ම ටිකට්ස් දැම්මා. මේ තින්නේ QR එක. මේ QR ස්කෑන් කරලා යන්න තියෙන්නේ. දැන් කට්ටිය අපි දැන් ඉන්නේ ඇතුලේ. අපි ඉන්නේ මෙතන ඇතුලේ බබු ගන්න තැන. අපේ කට්ටියන මොඩ වැඩක් කරා මේ අපි ඇතුලෙන් අර මිකි මවුස් ලගේ මේ ඔලුවට දාන එක ගන්න හිතන් හිටියේ. හැබැයි ඇතුලේ එකක් යුරෝ 25ක් වෙනවා. මේ ඒ හින්දා මම රෙකමන්ඩ් කරන්නේ අනිවාර්යෙන් එද්දි එලියෙන් අරන් එන්න. මොකද මේක ඇතුලේ පට්ට ගණන් මේ යුරෝ 25ක් ඉතින් මේක වටින්නේ නැහැනේ. ඒ හින්දා හොඳම වැඩේ තමයි මේ එලියෙන් අරන් එන එක. අනිත් ඒ තමයි ඔයගොල්ලෝ කැම ගේනවා නම් ඇතුළට කැම ගේන්න. මොකද මේ බෑග් චෙක් වෙන්නේ නැහැ එහෙම. මේ කැම ස්නැක්ස් වගේ දේවල් ඔයගොල්ලෝ ඇතුළට ගේන්න පුළුවන්. මේන් ප්‍රශ්නයක් නැහැ. මේ ඉන්න අර මොඩ එඩේ කරපු එක්කෙනා එච්චර එපා කියද්දි මොනවාද ගෙනාවේ නැහැ. එළියෙන් ගන්න තිබ්බා යුරෝ 5කට මේ යුරෝ 25යි. මේන් බලා ගන්න යා. මොකද ගත්තේ? කණ්ඩෝල්ල. අපි මේක කෝච්චි එක
කතාවනා විතරනේ. මේක කාරින්න Welcome to Disneyland. Hello. Ada di Rusha. Terus mana hari kian no kan? Kamu kian no mana hari? මේ තියෙන මගේ ජීවිතේ තවත් එක්තරා හීනයක්. මෙයාගේ බර්ත්ඩේ එකට තමයි ඒක දාගත්තේ උනාට ඒක මට තමයි ගොඩක්ම වැදගත්. අපි අතුලට ගිහිල්ලා බලමු. අපි අද ආවේ සඳු දවසක් ඒත් අද මාර්ගය සෙනග ඕලන්ට පේනවා වටේට මාර ක්‍රවුඩ් එකක් ඉන්නවා අපි හිතන් හිටියේ මේ වීකෙන්ඩ්ස් එන්න තු වීක් ඩේස් වල આવුත් සෙනග නැති වෙයි කියලා හැබැයි එහෙම නැහැ මාරම සෙනගක් ඉන්නවා අපි ඊළඟට ආවේ මෑඩ් හේටස් ටී කප් එකට මෙතන විනාඩි 15ක විතර පොලිමක් තිබ්බා මේකත් මාර ෆන් හැබැයි පොඩි වෙලාවක් තමයි මෙතන ඒ කියන්නේ විනාඩි 2ක වගේ පොඩි කාලයක් තමයි මේක තියෙන්නේ මේකත් හරිම ජොලි We need 4 pieces. So four? Yeah, 4 pieces. Two, yeah. Okay, no problem. Okay. දැන් හයියෙන් යනවා. එක වගේ. කියලා හරියට යනවා. මේක හිමින් ගිහලා වැඩි වෙනවා. දැන් අපි යන්නේ ඇලිස් ඉන් වොන්ඩර්ලෑන්ඩ් එකේ ඇලිස්ව හම්බ වෙන්න අපි යාලත් එක්ක කතා කළා මෙතන එයාලා අපෙන් ඇහුවා කොහෙන්ද ආවේ මොනවද ඔයාලා කරපු ගේම්ස් එහෙම එයාලා කාටුන් එකේ විදිහටම තමයි කතා කරන්නේ ඒ විදිහටම එයාලා මේ ඇක්ට් කරනවා හරිම ෂෝක් මේක දැන් මේ ඇවිල්ලා තියෙන්නේ ඇඩ්වෙන්චර් ලෑන්ඩ් එකට. අපි ඇතුළට ගිහිල්ලා බලමු. ඕ මමත් දැක්කේ වගේ තමයි. ළමයි අපි දැන් යනවා බෝට් රයිඩ් එකට. මෙතන මේ තියෙන්නේ Pirates of the Caribbean ටීම් එකට හදපු තැනක් මෙතන. මේනේ. මේක members only අපිට යන්න බෑ පැත්තට. මෙයාට බෝට් යන්න. බලමු ගිහිල්ලා මොන වගේ එක්ස්පීරියන්ස් එකක් අපිට ගන්න පුළුවන් වේද කියලා.
දැන් අපි යන්නේ පයිරට්ස් ඔෆ් ද කැරිබියන් එකේ බෝට් රයිඩ් එක. අනේ රෙස්ටුරන්ට් එකක් තියෙන නේ. ඔකට අදිනවිලා සුද්දි. ඔකට අදිනවා. මේ ඉන්නේ පිටර ඉරකාරය ඉන්නේ ඉරකාරය. අර උඩට යනවා නේ බා. මේ ෂෝප් නේ. අර बाहर रहेगा तो आगे बाहर आ बाहर अरे ये का भाई तेरा बाबा अरे मैं जैक्स पेरो Kedua karawan ada. දැන් අපි යන්නේ හොල්මන් මන්දිරයක් බලන්න. මේ ඉන්නේ නරලෝ හොල්මන්. මේ ඉන්නේ මෙලෝ. මේ ඉන්නේ මේ ඉන්නේ නරලෝ හොල්මන්. Then dog end. She's dying to meet you. Happy birthday. රයිඩ් එකක් තියෙනවා.
ඒ ඉක්මනින් ඉඳගෙන කට්ටේ කලන් ඉඳ ගන්න ඕනේ. අර හොල්ම අර බලන්න අර අර හොල්ම බලපන්. wow අර ඇත්තටම හොල්මන් වගේ තියෙන්නේ ආ guys ඔයගොල්ලෝ මේක දැක්කනම් පුදුමයි තනි කරම මේ ඒක හොල්මන් එනම් මාරයි මාරම ලස්සනයි wow සුපිරියටම කළා දෙනවා හරි නෑ itu saya ban. Be mana ba? Hari kita ni. Vendi. Oh ya ini aneh tu. Foto ini materialnya mau beri kalau ini dia dan ini mana ada robot lah mereka robot ini of hitchhiking ghosts. Ada? Pahit ini, mana? Pahit ini mangkanya yang ada di video. Laksana. Wow. අන්න වදිනවා යාළුවා. අපි ඊළඟට ආවේ කාර් රයිඩ් එකකට. මෙතන අපි පැය භාගයක විතර වගේ පොලිමක හිටියා. මේකේ දෙන්නෙක්ට යන්නත් පුළුවන්, තනි තනියෙන් යන්නත් පුළුවන්. මේක හරිම ෂෝක්. ඔයාලා ආවොත් එimhe මේකටත් අනිවාර්යෙන් යන්න. මේක ඇත්තටම මේ ලොකු රවුමක් යනවා. පොඩි කිව් එකක් තියෙනවා අර අන්තිම හරියේ. ඔයාලා මේ දකින්නේ වීඩියෝ එක. ගමන සංසාරේ නොලැබ ඔය ආලේ ඊළඟට මෙතන ඔයගොල්ලෝ මිස් නොකර ගත යුතුම තැනක් තමයි මේකත් ඇඩ්වෙන්චර් ගේම් එකක්. මේක ඇත්තටම අපිට ඇතුළේ වීඩියෝ කරගන්න නම් බැරි වුණා. ඔයාලත් මේකට යන්න. ඊළඟට අපි ගියා පිනෝකියෝගේ ගෙදර බලන්න. මෙතන පිනෝකියෝගේ ස්ටෝරි එක තමයි තියෙන්නේ. මේකත් බෝට් රයිඩ් එකක් තමයි තිබ්බේ. මේකේ ඔක්කොම මේ ගේම්ස් වල ඔක්කොම තියෙන බෝට් ඒ කියන්නේ රයිඩ්ස් තමයි. මේකේ සම්පූර්ණ ඒ කියන්නේ පිනෝකියෝගේ කතාව තමයි තියෙන්නේ. මේක නම් හැබැයි ඇත්තටම පොඩි අයට තමයි වටින්නේ. ඒත් ඉතින් අපි පොඩි වගේනේ. අපිත් ගියා. ඔයාලත් මෙතනට අනිවාර්යෙන්ම යන්න.
ඊළඟට අපි ගියේ ස්මෝල් වර්ල්ඩ් කියලා බෝට් රයිඩ් එකකට. මෙතනත් ගොඩක් පොඩි ළමයින්ට තමයි විශේෂයෙන්ම වැදගත් වෙන්නේ. මෙතන තියෙන වැදගත්ම දේ තමයි මේකේ එක එක රටවල් වලට ආවේනික දේවල් තමයි තියෙන්නේ. ඔයගොල්ලන්ට මේ ඉස්සරහා වීඩියෝ එකකින් දකිනකොට පේනවා ඇති. එක එක රටවල් වලට, ඒ කියන්නේ චීනය, ජපානය, ඉන්දියාවත් තිබ්බා. ඒ අයගේ මුලින්ම ඒ කියන්නේ ඇතුළ වෙන තැන තිබ්බේ එයාලගේ කියන්නේ අකුරු, ඒ කියන්නේ මේ භාෂාවෙන් හෙලෝ කියලා තමයි ඒක දාලා තිබ්බේ. ඊට පස්සේ ඒ රටවල් වලට ආවේනික එයාලගේ සංස්කෘතික දේවල්, නැටුම්, ඒවා තමයි තිබ්බේ. කියන්නේ එයාලගේ ඇඳුම්. ඔයාලට මේ වීඩියෝ එකෙන් පේන්නේ ඒවා. ගොඩක්ම පොඩි අයට තමයි මේක ඉතින් වැදගත්. ඔයාලත් අනිවාර්යයෙන්ම මෙතනට ගිහිල්ලා බලන්න. ඔන්න ඔය විදිහට තමයි ඩිස්නිලෑන්ඩ් එකේ දවස ගෙවුනේ. ඇත්තට සමහර ෂෝස් නම් අපිට වීඩියෝ කරගන්න බැරි වුණා. මේ වීඩියෝ එකෙන් පස්සේ අපි ඊළඟ වීඩියෝ එකෙන් දානවා Disney Stars on Parade එකයි Tales of Magic එකයි. එතකන් අපි ගිහින් එන්නම්. bye.